පතිය ඇතර ලෙන්ඩින් හදනකු බරපතල තුවාල ලැබෙනවා. විරුද්ධ පක්ෂයේ නායක අපේ ගෙදර හැමිනේ මා සමග අමනාපයෙන් නිසා මුළු කුස්සිය ප්‍රදේශයේම ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළේ. ඇඳිරි නීතිය කඩකල මීයන් තිදෙනෙකු උම්බලකට පසුම්බිය පැහැරගෙන යද්දී මුර සංචාරක නිලධාරී බලලා මාතා විසින් අත්අඩංගුවට ගැනීමට තැත් කරද්දී මාරුමුවට පත් කළා. බොම්බාරුන් පිළිබඳ විශේෂඥ සොම්බේ මාතාගේ හෝම්බට අදුණු බම්බු පාරකින් ඒ මාතා ගෙම්බිතු වැනි ලොම්බික බවට පත් වුණා. මාපඩගම කොකටියල වේල්ලක් මත කඩා වැටුණු කොක්ලන් ජාඩ් ගුවන් යානාවක තිබූ සුන්බුන් කපුටෝපියන් ගුවන් යානා මගින් පැරගෙන ගොස් ඇති අතර රාත්‍රී කාලයේ මුළු සංචාරයේදී සිටි බකමුණා මාතා විසින් කපුටෝපියන් ගුවන් යානා අත්අඩංගුවට ගෙන ඇත. කොරියානු දේශ සීමාවසලදී අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් ළඟ ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත URBD 4ක් සහ සිගරට් භාගයක්ද පරණ බ්‍රේක් තලයක්ද චීනයේ නිෂ්පාදිත ගිනි පෙට්ටියක්ද සොයාගෙන ඇති අතර එම පුද්ගලයා හැඳ සිටි සරම කඩා දමා සිය අත්අඩංගුවෙන් බලාපොරොත්තු ඇති අතර සරමේ තිබූ විෂ බීජින් සහ හමුදා බටෙන් සිව් දිනක රෝග අතර සිටී. හොංකොංගිය කින් කොං කම්පුන් රැගෙන පෙරලා දිවෙන්ට සැපත් විය. හොංකොංගි කංකුන් ඉතා රසවත් බව ඒ මහතා පුවත්පත් සාකච්ඡාවකදී අනාවරණය කළේ. ප්‍රතිවසන කිරීමට සාරාංශය 60 කෝටියක් රජවරු බාටකොටු කිසිරවි මැලේරියාව සහ මැස්ලාන්ති අතර ගැටුම් LPT රාජ්‍යවත්වය දෙකට බෙදේ. ලෝක වෙළඳ පොලේ කිරිපිටි මිල ඉහළයි. ෂොම්බේ අනතුරකට භාජනය වේ. කින්කොන් පෙරලා දිවයිනට සැපත් වේ. LPT රාජ්‍යවත්වය තෙල්ට සහ රබර් යන වතු දෙකට පරිවර්තනය විය. මෙම කොටස් යථා කාලයේදී උතුරු LPT දකුණු LPT වටවල ප්ලාන්ටේෂන් යන නම් කරන ඒ විශ්වාස කරේ. ප්‍රවෘත්ති සමාප්තයි. මීළඟට අවමංගල දැන්වි. අභාවයේ කොග්ගල වෙවිසු කල්පොල්ලියා මහතා හුංගා වැලිගොව්වා තෙලියා යනාදීන්ගේ දාබර පියාණන්ගු ආන්දා අල්පුට්ටා කණයා යනාදීන්ගේ මාමණ්ඩි වූද ඉස්සා දණ්ඩියා තල්පොස්සා යනාදීන්ගේ බාප්පා වූද කොග්ගල වැවිසු කල්පොල්ලියා මහතා අභාව ප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ අවසාන කටයුතු කුස්සියේ ඇතිරිගොඩ ප්‍රදේශයේදී සිදු කරන බව සියලු ඥාති මිත්‍රයන්ට කනගාටු විඳිනවා. මල්වඩන සහ උපකරණ අවශ්‍යයි. අද රාත්‍රී ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ප්‍රදේශ මෙසේ කෙස්සොටුවාගන නාරායන්පිට ඇලියගොඩ නාගොඩ කඳාන කටාන නිකාරිට බෙල්ලමිල තංගල්ල භගවන්තලාව පූගොඩ ඇල්පිටිය උඩුගම යටියන දඹුල්ල කලවාන පිටපැද්දර නාකියාදෙනි දිවුල පිටිය යන ප්‍රදේශවල ඇඳිරි